ගරු ජනාධිපතිතුමා මුණ ගැහිලා කතා කරලා මේ පුරප්පාඩු පිරවීම ඉක්මනින් සිදු කරලා ව්‍යවස්ථාදායක සභාවට මේ යෝජනා ඉදිරිපත් කරන්න ඔබතුමා මැදිහත් වෙනවද? අදාළ නැහැ කියලා ගරු මන්ත්‍රීතුමා අදාළයි. ඔබතුමා දන්නවා රටේ යුක්තිය පසඳලීම කාර්යක්ෂම කිරීම සිවිල් අපරාධ කියන කාරණා දෙකේදීම ඉතා වැදගත් එකක්. ඒ වගේම රටේ උත්තරීතර අධිකරණ උපරිමාධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ වල කාර්යක්ෂමතාවයට ඒවායේ විනිශ්චයකාරවරුන් පත් කිරීම ඉතාම වැදගත් ගරු කතානායකතුමනි. මේ පිළිබඳව ආණ්ඩුක ව්‍යවස්ථා සභාවෙත් මම ඔබතුමාටත් අවධානය යොමු කළා. මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 5ක් තියෙනවා. අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨ පුරප්පාඩු 3ක් තියෙනවා. පහුගිය සතියේ මේ රටේ ප්‍රධානම පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්ති වුණේ මේ අධිකරණ දෙකේ පවතින පුරප්පාඩු පිරවීම නැති නිසා අධික යුක්තිය පසදලීමේ ඇති වෙලා තියෙන බරපතල ප්‍රමාද. මේ වගකීම තියෙන්නේ ගරු ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා පත් කරනකම් ව්‍යවස්ථා සභාවට සලකා බලන්න පුළුවන් කමක් නැහැ. මෙවැනි බරපතල ඒ කියන්නේ පුරප්පාඩු 8ක් තියෙනවා කියන්නේ ගරු කතානායකතුමනි අභියාචනාධිකරණයේ ඉන්න දක්ෂ පළපුරුදු විනිශ්චයකාරතුමාලා විශ්‍රාම යනවා. දැන් මේ ආකාරයටම ඉතාමත්ම ගෞරවනීය විනිශ්චයකාරවරයෙක්ට විශ්‍රාම යන්න වුණා මේ ප්‍රමාදය නිසා. ඇත්ත වශයෙන්ම මේක ඉතාම කනගාටුදායක තත්වයක්. මෙවැනි බරපතල තත්වයක් මේ පුරප්පාඩු 8ක් පවත්වගෙන යන කිසි හේතුවක් නැහැ. සමහර පුරප්පාඩු මාස 6කටත් වැඩි. කිසිම සාධාරණ හේතුවක් නැහැ. මෙවැනි තත්වයක් තුල ගරු අධිකරණ මැතිතුමනි ඔබතුමා මැදිහත් වෙනවද? ගරු ජනාධිපතිතුමා මුණ ගැහිලා කතා කරලා මේ පුරප්පාඩු පිරවීම ඉක්මනින් සිදු කරලා ව්‍යවස්ථාදායක සභාවට මේ යෝජනා ඉදිරිපත් කරන්න ඔබතුමා මැදිහත් වෙනවද? ගරු මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නේ ඔබතුමා මේ අහන වාචික ප්‍රශ්නෙට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. නෑ. ගරු මන්ත්‍රීතුමා ගරු අදාළ නැහැ කියලා ගරු මන්ත්‍රීතුමා අදාළයි. ගරු මන්ත්‍රීතුමා අදාළයි. මතක තියාගන්න. ඔබතුමා මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වයලේට් කරන්න බෑ ඔබතුමාට. ගරු අමාත්‍යතුමා. ඔබතුමා ඒක ඉල්ලාස් කරගන්න ඕන. ගරු අජිත් පිපර මන්ත්‍රීතුමා ඔබතුමා ඒක ඉල්ලාස් කරගන්න ඕන. ඔබතුමා මෙම ප්‍රශ්නයට මැදිහත් වීම නිසායි මම මේ පිළිතුරු දුන්නේ. මම ඒ ගැන ඔබතුමාගේ හිතට දුන්නා කනගාටු වෙනවා. ව්‍යවස්ථාදායක සභාවෙත් මේක කියලා අනික් තැන්වලත් කියලා බැරිම තැන මේක ඔබතුමාට අපි ඒ ගැන කනගාටු වෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ මතු කිරීම. විවාදයට ආපු වෙලාව කතා කරන්න පුළුවන් ගරු මන්ත්‍රීතුමා. ගරු අමාත්‍යතුමා. ගරු කතානායකතුමනි 33 රීතියට අවධානය යොමු කරමින් මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට මා බැඳී නැති බව සඳහන් කරනවා. ප්‍රශ්න මරිකාර් මහතා